අයිබෝන් හැමෝටම පුතේ ඉතින් ඇත්තටම ඉතාමත් හොඳ කාලයක් ගෙවෙනවා කියලා කියන අමාරුයි. සමස්තයක් විදිහට අපි හැමෝම ඉතාමත් අපහසු දුෂ්කර වෙලාවක ඉන්නේ. නමුත් අපි ඉස්සරහට යන්න ඕනේ. අපේ භෞතිකව තියෙන වස්තු ඔක්කොම අයින් වුණත් අපෙන් අයින් කරන්න බැරි එකම දේ තමයි අපේ දැනුම කියලා කියන්නේ. ඉතින් ඒ දේවල් වඩාගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් 2026ට අදාළව ඉදිරි වැඩපිළිවෙල ගැන කතා කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් මම නොවැම්බර් මාසය ඇතුළතදී අපි මොනවද කරේ කියලා කියන්නම්. අපි ගිය මාසේ තමයි පුතේ පුනරීක්ෂණ පන්තිය පටන් ගත්තේ. එතකොට පුනරීක්ෂණ පන්තිය පටන් ගත්තට පස්සේ අපි පුනරීක්ෂණ පන්තිය ඇතුලේ රිවිෂන් නිබන්ධනයේ විදියට අපි මුලින්ම කතා කරේ බෞම පද්ධතිය ඒකකය. බෞම පද්ධතිය ඒකකයට අදාළව අපි MCQ 90ක් පන්තිය ඇතුලේ සාකච්ඡා කරා. කෙටි ප්‍රශ්න 100ක් ඊළඟට පාස් පේපර් ප්‍රශ්න 2019 ඉඳන් 2024 වෙනකන් අලුත් සිලබස් එකට අදාළව සාකච්ඡා කරලා ඊට අමතරව තව අලුතෙන් කරුණු ගොඩකුත් පන්ති ඇතුළේදී ඉගෙනුවා. මීට අමතරව පුතේ අපි පන්තියේදී දෛනිකව ලියන පේපර් එකට අපි කියන්නේ ජියෝබූස්ට් පේපර් එක කියලා. ජියෝබූස්ට් පේපර් එකේ 1 ඉඳන් 4 වෙනකන් තියෙන පේපර්ස් ටික අපි ක්ලාස් එකේ ඇතුලේ උදේ 8 ඉඳන් 9 වෙනකන් හැමදාම අපේ දරුවෝ පන්ති ඇතුළේදීම කතා කරලා අවසන් කරගත්තා. ඉතින් එතකොට ඒ විදිහට MCQ 15 ගානේ සති 4ට MCQ 60ක් මේ වෙනකොට අපේ ළමයි පන්ති ඇතුලේ කවර් කරලා ඉවරයි. එතකොට බවුම් පද්ධතිය MCQ 90යි මේ 60යි ඔක්කොම ගත්තාම මේ වෙනකොට අපේ ළමයි පන්ති ඇතුලේ MCQ 150ක් පළවෙනි මාසය ඇතුළත කවර් කරලා ඉවර කරලායි තියෙන්නේ. ඉතින් ඔන්න ඔයා එන්න අවශ්‍යයි කියන එක තමයි මේ පැහැදිලි වෙන කාරණේ. හරි. ඊට පස්සේ පුතේ අපි මැප් මාකින් වලින් 40ක් කරා දවසකට මැප් මාකින් 10ක් දෙනවා පුතේ. ඒකට 10 වරක් 4 40ක් විදිහට කරා. හැම පේපර් එකකම ජියෝබූස්ට් පේපර් එකේ එතකොට කොටස් තුනක් තියෙනවා. MCQ ප්‍රශ්න 15ක්, මැප් මාකින් ලකුණු 10ක් සහ ඊළඟට රචනා ප්‍රශ්නයක් ලියන එක. මේ ඔක්කොම අපි උදේ 8 ඉඳන් 9 වෙලාවෙල ඇතුලේ ටයිමින් තියලා වැඩසටහනක් විදිහට කරමින් යනවා. එතකොට රචනා ප්‍රශ්න 4කුත් යාළුවෝ පන්ති ඇතුලේ ලියලා ඉවර කරා. මීට අමතරව අපි පන්ති ඇතුලේදී නවසිතියම් විද්‍යාව ඒකකයට අදාළව GIS, GPS සහ RS කියන කොටස් තුනම සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් කරගත්තා. එතකොට සමස්තයක් විදිහට මීට අමතරව අපි පන්ති ඇතුලේදී විනාඩි 11කට උත්තර ලියපුවා. මම හිතන්නේ අවසන් වශයෙන් 6ක් වගේ අපි පන්ති ඇතුලේ පුතේ ටයිමින් තියලා උත්තර ලියපු වැඩත් පන්තිය තුලදීම කරලා අවසන් කරගත්තා. ඉතින් මේ තියෙන නොවැම්බර් මාසෙදී අපි පන්ති ඇතුලේ කරපු දේවල්. ඉතින් මම හිතන්නේ ඔයා නොවැම්බර් මාසෙ තුලදී මොනවද කරේ? ඔන්න අපි නොවැම්බර් මාසෙ තුලදී තියක් කරපු වැඩසටහන. හරි. දැන් මම කියන්නම් පුතේ අපි දෙසැම්බර් මාසයේදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. දෙසැම්බර් මාසය ඇතුළතදී අපි ජියෝබූස්ට් පේපර් එකේ 5 වෙනි පේපර් එකේ ඉඳන් 8 වෙනි පේපර් වෙනකන් කියන ප්‍රශ්න ටික ඔක්කොම කතා කරලා අවසන් කරගන්නවා. ඊට අමතරව පුතේ එතකොට එතනදිත් MCQ 40ක් හරි MCQ 60ක් හරි ඊළඟට මැප් මාකින් 40ක් සහ රචනා ප්‍රශ්න 4ක් කවර් කරලා ඉවර වෙනවා. ඊළඟට පස පාෂාණ සහ ඛනිජ නිබන්ධන කතා කරලා අවසන් කරගන්නවා නැවත වතාවක්. ජනසංඛ්‍යා පුනරීක්ෂණ නිබන්ධනය අපි දෙසැම්බර් මාසයට තමයි නැස්ති කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මානුෂ භූගෝල විද්‍යාවේ 5 වෙනි ප්‍රශ්නය හැම අවුරුද්දකම ඇවිල්ලා තියෙන්නේ ජනසංඛ්‍යාව පාඩුවෙන්. ඉතින් මේ පාඩුව බැරි බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මිස් කරගන්නතු ඔන්න අවසාන පාරට ඔයාලට පාඩම අල්ලගන්න පුළුවන් හරියටම සම්බන්ධ වෙන මේ මාසය ඇතුළතදී අපි ජනසංඛ්‍යා පාඩමට අදාළව MCQ 100ක් කතා කරනවා. කෙටි ප්‍රශ්න 100ක් පාස් පේපර් ප්‍රශ්න 2019 ඉඳන් 2024 වෙනකන් තියෙන ටික ඔක්කොමත් කතා කරලා අවසන් කරගන්නවා. එතකොට අපි දෙසැම්බර් මාසය ඇතුළතදී MCQ 160ක් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා සමස්තයක් විදිහට. මේ තමයි අපේ දෙසැම්බර් මාසයට අදාළ වැඩපිළිවෙල. ඉතින් ඔයාලට පුළුවන් ගම්පහ නාමොන්ටාන ආයතනයේට අඟහරුවාදා උදේ 8 ඉඳන් හවස 4 වෙනකම් පන්තිය තියෙනවා පුතේ. ඊළඟට ශක්ති වැලිවේරිය ආයතනයේදී පන්තිය පැවැත්වෙනවා සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල. සහ ඊළඟට මීගමුව සිසුවල් අධ්‍යාපන ආයතනයේදී සිකුරාදාටත් ඔයාලට රිවිෂන් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව අපි මුළු ලංකාවටම ඔන්ලයින් පුනරීක්ෂණ පන්තිය පවත්වනවා. විපතරපත් වෙච්ච ඔයාලා වෙනුවෙන් 2026 පුනරීක්ෂණ පන්ති සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන්න අපි වැඩසටහන සෝදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳ සියලු දැනුවත් කිරීම අපේ WhatsApp channel එක හරහා සහ සමූහයන් හරහා සිද්ධ වෙනවා. ඒ නිසා ඔයා අපේ groups වල නැත්තම් channel එකේ නැත්තම් ඉක්මනට අපිත් එක්ක එකතු වෙන්න. මේ තියෙන්නේ දෙසැම්බර් මාසයට අදාළ වැඩපිළිවෙල. එහෙනම් අපි පන්තියේදී හම්බ වෙමු. හැමෝටම ජය වේවා.